Hi children, today I'm going to talk about another special sound. හොඳයි දුවේ පුතේ, අද මම කතා කරන්න යන්නේ නිතර භාවිතා වන තවත් විශේෂ හඬක් ගැනයි. මේ ච් හඬ. ච් හඬ ඇති කරන්න C සහ H අකුරු දෙක එකතු වෙනවා. Letter C and letter H come together and make the ch sound. අපි මුලින්ම CH වලින් හැදෙන ච් හඬ ගැන දැනගනිමු. ච් හඬ තමයි CH වල වැඩිපුරම භාවිතා වෙන හඬ. මීට අමතරව CH වල තවත් හඬවල් දෙකක් තිබෙනවා. හොඳයි දුවේ පුතේ, ච් හඬ වචනවල මුලට, මැදට හෝ අගට යෙදෙන්න පුළුවන්. මේ CH මුලට යෙදෙන වචන කීපයක්. CH appears at the beginning of these words. Cheese. Cheese ගැන කවුරුත් දන්නවා. Chat. සුහද කතාබහක්. සුහද කතාබහක යෙදෙනවටත් chat කියනවා. Chop. කුඩා කැබලි වලට කපන්න කියන ක්‍රියාපදය. Chin. නිකට. Chips. බැදපු අලපෙති වලට chips කියනවා. Here are some words where CH appears in the middle. මේ CH මැදට යෙදෙන වචන කීපයක්. Teacher, ගුරුවරයා. Peaches, peach කියන්නේ පළතුරක්. Kitchen, කුස්සිය. Here are some words where CH appears at the end. මේ CH අගට යෙදෙන වචන කීපයක්. Beach, මුහුදු වෙරළ. Lunch, දවල් කෑම. Branch, අත්ත. ශාඛාවටත් branch කියනවා. Catch, අල්ලගන්න. Rich, පොහොසත්. හොඳයි. දැන් ඔයා ඉගෙන ගත්තේ CH වල නිතර භාවිතා වෙන ච් හඬ. මේ CH වල නිතර භාවිතා නොවන ක් හඬ. CH makes the k sound in these words. මේ වචනවල CH k හඬ ඇති කරනවා. School, පාසල. Anchor, නැංගුරම. Stomach, stomach කියන්නේ බඩ, උදරය. Mechanic, mechanic කියන්නේ කාර්මික ශිල්පියාට. Character, චරිතය. හොඳයි. දැන් ඔයා ඉගෙන ගන්නේ CH වල අඩුවෙන්ම භාවිතා වෙන හඬ. මේ CH වල ෂ් හඬ. කලාතුරකින් වචනවල CH ෂ් හඬ ඇති කරනවා. Chef, chef කියන්නේ කෝකියා. Machine, machine කියන්නේ යන්ත්‍රය. Now you know all about CH. හොඳයි. දැන් ඔයා CH ගැන දන්නවා. ඔයාට පුළුවන් මේ වාක්‍ය කියවන්න. Now you can read these sentences. I like cheese. I like cheese කියන්නේ මම cheese වලට කැමතියි. She is rich. She is rich කියන්නේ ඇය පොහොසත්. I see the beach. I see the beach කියන්නේ මම මුහුදු වෙරළ දකිනවා හෝ මට මුහුදු වෙරළ පේනවා. Lunch is in the kitchen. Lunch is in the kitchen කියන්නේ දවල් කෑම කුස්සියේ තිබෙනවා. ඔයාට මේවා කියවන්න පුළුවන් කියන්නේ ඔයා ගොඩක් හොඳයි. You're very good children. See you again soon.